गच्छन्तु देवता सद्धम्मं निराजस् सुनन्तु सद्मुक्तदं ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්චාපි වික්ඛවේ සාජා චක්කවන්ති චතුන්නම් දීපානං ඉස්සරියාදි පජ්ජං රජ්ජං පාරිත්වා ආයස්ස වේදා පරම් මරණා සුගති සබ්බං ලෝකං උප්පජ්ජති දේවානම් තාවතිංසානම් සහව්‍යතං සෝ සත්ත නන්දන වනේ අච්චරා සංඝ පරිවුතෝ දිව්වේ පංචහි කාම ගුණේ සම්පිතෝ සංඝේ භූතෝ පරිවාරේ සෝ චතුහි ධම්මේ අසම්මන්තා ගතෝ අතකෝසෝ අපරිමුත්තෝ වනිරයා අපරිමුත්තෝ තිරච්ඡාන යෝනියා අපරිමුත්තෝ පෙත්තිසයා අපරිමුත්තෝ අපාය දුක්ඛති විනිපාතා පින්චාපි වික්ඛවේ අරිය ශාවකෝ ඉන්දියා ලෝකේන යාපේති නක්ඛානි ධාරේති සෝ චතුහි ධම්මේහි සමන්නාගතෝ අතකෝ සා පරිමුත්තෝ නිරයා පරිමුත්තෝ තිරච්ඡාන යෝනියා පරිමුත්තෝ පෙත්ති විසයා පරිමුත්තෝ අපාය දුක්ඛති විනිපාතා කතමේහි චතුහි ඉද වික්ඛවේ අරිය ශාවකෝ බුද්දේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ හේති සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උදුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ පාවේති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයා පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාපි අරිය කන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති අකණ්ඩේහි අදිද්දේහි අසබලේහි අකම්මාසේහි බුද්ධිස්සේහි විඤ්ඤුපස්සත්තේහි අපරාමත්තේහි සමාවිතං වත්තනිකෝහි ඉමේහි චතුහි ධම්මේහි සමන්නාගතෝ හෝති ධර්මාභිලාෂේ වාසනාවන්ත පින්වතුනි අද මේ දෙසත් පුන් පොහොය දවසේ මේ හැම කෙනෙක්ම හිමිදිරි උදෑසන විහාරස්ථානට ඒක රාශී වෙනා උදෑසන සේවා සමාදන් වෙනා ඒ ත්‍රිලෝක සම්මා සම්බුදුන් වහන්සේ විසා සිදු කළ යුතු උදෑසන වත්පිළිවෙල සියල්ල සිදු කරලා දැන් මේ සෝදානම් වෙන්නේ ත්‍රිලෝක සම්මා සම්බුදුන් වහන්සේ
ලෝක සත්‍යයට මේ සසර කතරින් ඈතර වෙන්න දේශනා කරන්ට හේතුන දහම් බිඳක් ශ්‍රවණය කරන්ටයි සෝදානම් වෙන්නේ. ඒ නිසා අපි කාලේ වැඩිපුර විලං කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ධර්ම අවවාද හැටියට. මේ ඇයිත බණ ඇසීම් පින අවවාද අනුශාසනා අවශ්‍ය වන්නේ නැහැ. මොකද ධර්මයේ දේශනා කරන තැනක අපි ඉන්න ඕන කොහොමද කියන බව හොඳට හඳුනලා දන්න දැනගෙන ඉන්න පිරිසකට නැවත පුන ඒවා පිළිබඳ අවවාද අනුශාසන අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා කාල වේලාවේ හැටියට අපි බලමු මේ සූත්‍ර දේශනාව ටික විග්‍රහ කරලා බලන්න. මොකද අද දවසේ මේ වෙසක් පුන් පොහොය දවසේ මිතුරු දැසන ධර්ම දේශනාව සඳහා මම මේ තෝරාගත්තේ රාජ සූත්‍රය. ඒ කියන්නේ සෝතාපට්ටි සංයුක්තයේ කියන කොටසයි රාජ සූත්‍රයයි මාස්සා කරන් තියෙන්නේ. සෝතාපට්ටි කියන විසෝවාන් කියන තත්ත්වයේ කොමක්ද කියන එක පිළිබඳව පැහැදිලි වැටහීමක් අවබෝධයක් මෙයාට ඇති කර ගන්න පුළුවන් හොඳින් යෝනිසෝ මනසිකාරයෙන් මේ ධර්ම කොටසේ විමසිලිමත් නොවනින් ශ්‍රවණය කළොත්. ඊම ශ්‍රවණය කිරීම තුළින් තමන්ට වටහා ගන්න පුළුවන් අවබෝධ කර ගන්න පුළුවනි. මට සෝවාන් වෙන්න බැරිද පුළුවන්ද කියන එක තමන්ටම තීරණය කර ගන්න පුළුවන්. ඒ නිසා හොඳින් ශ්‍රවණය කරාන්ට ශ්‍රවණය කරන මේ කියා දෙන ධර්මතා ඒ සෝවාන් වීමට අදාළ වූ ධර්මතා පැහැදිලි වෙයිද? ඒ හොඳට සිහියේ තබා ගන්නට ඕන. ඊයේ තබාගෙන ඒ ධර්මතා අනුව ජීවිතයේ සකස් කර අධිෂ්ඨාන ඇති කර ගන්න ඕන. මොකද අපි මේ වෙනකොට තමන්ගේ ජීවිතයේ තමන් ආපස්සට හැරිලා බැලුවොත් දැන් මේ වෙනකොට තමන් මේ වගේ වෙසක් වුන් පොහොයවල් කොච්චර අවසන් කරලා තියෙනවද? අනේ ඒ ටිකට මනස අරගන්න. මොකද අපි හැම කෙනෙක්ම වෙසක් වුන් පොහොය එනකොට ඒක ලං වෙනකොට ඒ පිළිබඳව බොහොම හැඟීම් අතුර ඇති වෙනවා. වෙසක් වුන් පොහොය පිළිබඳව. මොකද බෝසතාණන් වහන්සේ දුපත බෝසතාණන් වහන්සේ බුදු වීම බුදුරජාණන් වහන්සේ පින්වන් පෑම කියන මේ අවස්ථා තුන නිමිති කර නොයෙකුත් පින්කම් අපි සිද්ධ කරනවා. ඒ කොටකොට අපි පින්කම් සිද්ධ කරලා තමන් ආපහු හැරිලා බැලුවොත් මෙතෙක් ගත කරපු ජීවිතේ පසු කරලා දැමෝ වෙසක් වුන් පොහොයවල් ටික හොඳට මනසිකාර කරලා බලන්න. ඒ වෙසක් වුන් පොහොයවල් කීයක් සමරලා තියෙනවද? ඒ සමරපු වෙසක් වුන් පොහොයවල් වලින් ඒ සමරීම තුලින් තමන්ගේ ජීවිතයේ ඇතිවෙච්ච වෙනස කුමක්ද කියලා තමන්ම හොයලා බලන්න. ඒක තමන් හොයලා බලන්න ඕන. මොකද වෙසක් වුන් පොහොය අපි පසු කරලා ගැනීම නෙවෙයි අපට අවශ්‍ය කරන්නේ. ඒ වෙසක් වුන් පොහොය නිමිති කරගෙන අපි ජීවිතේ පවතිනා වූ අපිව සසරට ඇදගෙන යන එක ක්ලේශයක් හරි අපි ඒ පොන් පොහොයක් දවසක අදිස්ථානයේ යුක්තව ඉවත් කර ගන්න ඕන. ජීවිතේ පවතිනා වූ කෙලෙස් වලින් එක එක අපි ඉවත් කරගෙන යන්න ඕන. ඒකයි අපි අදිස්ථානයේ විය යුත්තේ. මේ වෙසක් වුන් පොහොයේදී එහෙමනම් හැම කෙනෙක්ම අද මේ දේශනා කරන සෝතාපට්ටි සංයුත්තේ සූත්‍ර ඒ නිසා මේ අවස්ථාවේ මේ ආයත හොඳ අදිස්ථානයක් ඇති කර ගන්න පුළුවන්. මන්ද මේ වෙසක් වුන් පොහොයේ දවසේ ඒ සෝතාපන්න තත්ත්වයේ සෝතාපට්ටි තත්ත්වයේ පිළිබඳව පැහැදිලි කරන මේ අංග හොඳින් මතකේ තබාගෙන අද අධිෂ්ඨානයක් ඇතුව පිට වෙලා ගියොත් ලබන වර්ෂයේ වෙසක් පොහොය වෙන විට මම සෝතාපන්නෙක් වෙනවා කියන අධිෂ්ඨානයෙන් ඔබට මෙතනින් බහලා යන්න පුළුවන්. ඒ ධර්මතාවට ඊළඟට මේ වස තුළ ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. අනේ ඒ මොනොත් තමයි අපි මේ පසු කළා දාන උත්සාහයෙන් සමරන පොන් පොහොයල් වලින් අපි යම් කිසි ප්‍රතිඵලයක් ලැබුවා වෙන්නේ. එහෙම නැතුව අපි විරක් පොහොය කියලා තොරණක් බලලා ටිකක් සතුටු වුණාට නාඩගමක් බලලා ටිකක් සතුටු වුණාට අපි වෙසක් පොහොය සමරුවා වෙන්නේ නැහැ. ඉතින්දී අපි කළා තියෙන්නේ එහෙමනම් බුදුරජාණන් වහන්සේ සත්‍යයට කරන් දෙපා දෙයක් කළා. බුදුරජාණන් වහන්සේගේ බෝසතාන් උපද බුදු වීම පිළිවෙල මේ දිනේ අපි සමරුවා වෙන්නේ එපා සුපුදේ කරලා. ඒ නිසා හොඳට මතක තබා ගන්න වෙසක් පොහොයක් දවසේ අපි අදිස්ථානෙන් එකට ඇතුල් වෙනවා. ඊළඟ වෙසක් පොහොයේ දවසේ වෙනකොට තමා තුළ පවතින හතර ඇදගෙන එක ක්ලේශය ධර්මයක් හරි අවසන් කරන්ට අදිස්ථානෙන් යුක්ත වෙන්නට ඕන. ඒ නිසා අපි බලමු මේ සූත්‍ර දේශනාව කෙටියෙන් අපි විග්‍රහ කරලා බලමු. මේක දේශනා කරන මහණෙනි සක්විති රජ
සිව් දිවයින් ඉසුරු බැවින් යුත් අධිපති බව ඇති රජේ කරවා. ඒ කියන්නේ චක්‍රවර්ති රාජ්‍යරෝ සිව් දින ලෝකේ සතර මහා දිවයිනේම ඉසුරු බැවින් අධිපති බව ලැබමින් ඒ රජේ කරබලා ආපොන් මරණි මතු සුගති සගලව තවතිසා බැති දෙවියන්ගේ ස්වභාවයට පැමිණේද චක්‍රවර්ති රාජ්‍යරෝ දිවයින් හතරෙම රජෙක් ඇටියට ඒ පවතිනා වූ සියලු යසයිසුරු විඳලා මරණයෙන් මත්තේ තවතිසා දිව්‍ය ලෝකේ දෙවියන්ගේ ස්වභාවයට පැමිණෙන මත එතන එහි නඳුනුවේ අසර මුයෙන් පිරි වර්ණ රදුව දිවමය වූ පස්කම් ගුණෙන් යුතුව සමන්විත ඉඳුරන් පිනවාද එහෙත් හිතේ සිව් දහමින් නොයුතු හේයින් හිතම නිරයෙන් නොමිදුනේය. ඒ කියන්නේ චක්‍රවර්ති රාජ්‍යරෝ කෞදේසා දිව්‍ය ලෝකේ උපන්නා. ඒ දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් විනිවිද පස්කම් ගුණේ යුක්තව ඉඳුරන් පිනවනවා නම් ඉඳුරන් පිනෙවුවා ඔහු මේ සිව් දහමින් යුක්ත නැති නිසා නිරයෙන් නොමිදුනේය. ඒ සියලු සම්පත් වින්දත් මේ සිව් දහමින් යුක්ත නැති නිසා වූ නිරයෙන් මිදුනේ නැහැ. නිරයට යන තත්ත්වයෙන් මිදුනේ නැහැ. තිරිසන් යෝනියෙන් නොමිදුනේ, තිරිසන් ලෝකයෙන් මිදුනේ නැහැ, പ്രേත ලෝකයෙන් මිදුනේ නැහැ. අපාය දුක්ගති විනිපාතයෙන් අපායගාමී වීමට තියෙන ශක්තිය මිදුනේ නැහැ. මහණෙනි අරිසෞතමේ පිඬු සිඟීමෙන් යකේද කඩමලු දනාද ඒ හිතෙමේ සිව් දහමී යුතුය. එයින් හිතෙමේ නිරයෙන් මිදුනේය. තිරිසන් යෝනියෙන් මිදුනේ, പ്രേත විශේෂයෙන් මිදු අපාය දුක්ගති විනිපාතයෙන් මිදුනේ. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා පින්දපාතෙන් යපුණත් කඩමලු දනාගෙන හිටියත් ඔහු සිව් දහමින් යුක්තයි. ඒ සිව් දහමින් යුක්ත නිසා ඔහු නිරයටපත් වෙන්නේ නැහැ. තිරිසන් යෝනියටපත් වෙන්නේ නැහැ. പ്രേත යෝනියටපත් වෙන්නේ නැහැ. අපාය දුක්ගති විනිපාත නිරයන්ටපත් වෙන්නේ නැහැ. අවර සිව් දහමක්ද මහණෙනි මෙහි අරිසවුතමේ මේ කරුණේ භාග්‍යතුන් වහන්සේ අරියත්ය අන්න ආර්ය ශ්‍රාවකයා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිතනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණයෙන් අරිහත්ය සම්‍යක් සම්බුද්ධේ විද්‍යාචරණ සම්පන්නේ දුගතේ ලෝකවිදේ අනුත්තර පුයි සම්මතාර්ථී දෙවි මිනිසුන්ට සාස්තු බුද්ධ භගවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමේ යුක්ත වූයේ වෙයි. ඔන්න පළවෙනි කාරණය. ධර්ම හතරේ පළවෙනි කාරණය ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගුණ දැනගෙන පැහැදීමේ යුක්තයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මයේ ශ්‍රාවකයන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ ශ්‍රාවකාතයි. සාන්දිටිකය අකාලිකය ඒපස්සුකයි ඕපනාකයි නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා රතයුතුයි නුවණ තියෙන මිනිසයා මේ ධර්මයේ තම තමන්ට නැඹුරු කරලා තම තමයි කෙරෙහි දාලා බැලිය යුතුයි. ධර්මයේ ගුණ දැන පැහැදිලි යුක්ත වූයේ වේ. ආන් එතකොට ධර්මයේ ගුණ හොඳින් හඳුනාගෙන ධර්මයේ කෙරෙහි පැහැදිලි යුක්තයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකතමේ සුපටිපන්නයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතමේ උජුපටිපන්නයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතමේ ඥායපටිපන්නයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතමේ සාමීචිපටිපන්නයි. යමේ පුරුෂ යුග පතරෙක් වේද ඒ පුරුෂ පුද්ගල යෝ 8 දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රාවක සංගතමේ ආහුනේය පාවුනේය දක්ඛිනේය අංජලි කරණීය ලෝකයාට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයයි සංඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වේ. අඛණ්ඩ අජිත්‍ර අසබල අකල්මාස බුද්ධිච්ඡ විඤ්ඤප්‍රස්ස අපරාමස්ස සමාධි සංවත්තනික ආර්යකාන්ත සීලෙන් සමන්වාගත මේ සිව් දහමින් යුතු වූයේ වෙයි. එතකොට චක්‍රවර්ති රජුරෝ සතර මහා දිවයින් වලට අධිපතිකම ඇතුව චක්‍රවර්ති රාජ සම්පත්තිය දරුවා මේ කියන ගුණ ධර්ම හතරෙන් යුක්ත නැති නිසා මරණින් මත්තේ
මරණින් මත්තේ නරක දේශම් තේත අසුර කියන මේ සතර අපායට වැටෙන ස්වභාවයෙන් යුක්තයි. ආර්ය ශ්‍රාවකයා තුළ මොන සම්පත් නොතිබුණත් කඩමළු වැදගෙන හිටියත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ අචල ශ්‍රද්ධාව තියෙන නිසා, ධර්මයේ පිළිබඳ අචල ශ්‍රද්ධාව තියෙන නිසා, සංඝයා පිළිබඳ අචල ශ්‍රද්ධාව තියෙන නිසා, ආර්යකාන්ත සීලෙන් යුක්ත නිසා ඔහු මේ කියන සතරපාදුකට පත් වෙන්නේ නැහැ. මහණෙනි, යම් සිවයින් පිළිලැබුමක් වේද, යම් සිම්සහම් පිළිලැබුමක් වේද, සිව් දිවයින් පිළිලැබුම සිව් දහම් පිළිලැබුමේ සොළොස් වැනි කලාවෙන් කලාවකුත් වගේ ඊළඟට බුදුන් වහන්සේ පැහැයි කරනවා දිවයින් පිළිලැබුමක් වේද, යම් කිසි දිවෙන් ලැබෙනවාද සිව් දහම් පිළිලැබුමකුත් වේද, සිව් දිවයින් පිළිලැබුම ඒ කියන්නේ මේ සතර මහා දිවයින් වලට අධිපතිකම ලබනවට ලැබීමත් මේ දහම් හතරේ අමාතුල මේ දහම් හතර ඇති කර ගැනීමෙන් ගැනීමත් වටිනාකම තක්සේරු කරනා බුදුරජාණන් වහන්සේ මේ ධර්මතා හතරෙන් යුක්ත කෙනාගේ සොළොස්වැනි කලාවෙන් කලාවකුත් නොවේ කියන්නේ සතර මහා දිවයින් වලට අධිපතිකම කරන චක්‍රවර්ති රාජ සම්පත්තිය මේ ධර්මතා හතරෙන් යුක්ත කෙනා ඉතින් සසඳනකොට සොළොස්වැනි කලාවෙන් කලාවකුත් නෙවෙයි සොළොස්වැනි කලාව කියලා කිව්වේ අර ධර්මතා හතරෙන් යුක්ත කෙනා සාධන පියවරක් 16න් 16 වාරයක් බෙදුවට පස්සේ ඉතිරි වෙන කලාව තරම්වත් වටින්නේ නැහැ සතර මහා දිවයින් වලට අධිපතිකම දැරීම. මහණෙනි, සිව් දහමෙන් යුතු අරිසෞතමේ විවසව නොවැටෙන සුළු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වේ. අනේ ඊළඟට ප්‍රධාන වහන්සේ දේශනා කරනවා මේ සිව් දහම් යුතු මේකේ ධර්මතා හතරෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවක තෙමේ නිරයේ නොවැටෙන නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති. ඒ කියන්නේ නිර්වාණය පිහිට කරගෙන ඉන්න සෝවාන් වේ සෝවාන් පත්තිහෙක. කවර සිව් දහමින්දයක් මහණෙනි මේ අරිසෞතමේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ අරිහත්ත්වයේ දිවිහිම ශාස්ත්‍රයේ අර කියන්නේ බුදුචානන් වහන්සේ මුලින් ප්‍රකාශ කරපු කාරණා ටිකමයි. බුදුචානන් වහන්සේගේ ගුණ හරියට හඳුනාගෙන ඒ ගුණ දැනගෙන පැහැදීම අතර ශ්‍රද්ධාව ඇති කර ගැනීම ඒ වගේම බුදුචානන් වහන්සේ විසින් දේශනා කරන ධර්මයේ හඳුනාගෙන ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කර ගැනීම ශ්‍රාවක සංඝයා පිළිබඳ ශ්‍රද්ධාව ඇති කර ගැනීම ආර්යකාන්ත සීලයෙන් යුක්ත වීම කියන මේ කාරණා හතර. ඒ කියන්නේ තමන් ආරක්ෂා කරන සීලය නොකඩෙන නොපිදෙන තත්ත්වයට පත් කර ගැනීම. ඒ පත් කර ගැනීම එතන බුදුන් වහන්සේක පෑන් සමාධිය පිණිස පවත්නා ආර්යකාන්ත සීලයෙන් යුක්ත වේ මහණෙනි මේ සිව් දහමින් යුතු අරිසෞතමේ විවාසව නොවැටෙන සුළු නියත වූ සම්බෝධියේ පිහිට කොට සෝවාන් වේ භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක සුගතෝ ශාස්ත්‍රුන් වහන්සේ මේ වදාළ යලි මතුද මේ වදාළසේක බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ආර්යකාන්ත සීලෙන් සංඝයා කෙරෙහි පැහැදීමෙන් ධර්මය කෙරෙහි පැහැදීමත් යම් කෙනෙකුට වෙත්නම් ඔහු බඹසරට ඇතුළත් මතු තුන් මග යහා යෙදුණු සුවේත සුසු කල්හි කාන්තෙන් පැමිණෙති. ඒ කියන්නේ මේ කාරණා හතරෙන් යුක්ත වෙච්ච කෙනා ඔහු නියත වශයෙන්ම භ්‍රමචර්යාවට ඇතුළත් මතු තුන් මග හා යෙදුණු සුවේත සුසු කල්හි කාන්තෙන් ඒ කියන්නේ තුන් මග කියලා කිය සතරාගාමී අනාගාමී ආරිහත් කියන මේ මතු තුන් මගට සුවේත සුදුසු කායයක සුදුසු කාලය තුලදී ඔහු ඒකට පැමිණෙනවා කියනවා. එක් කලක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයේ කලන්තක නිවාපනම් වේල්වනාරාමේ වැඩවසනසේ සමයේ
දීගා වූ ඔසුතෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වේ. එකල්හි දීගා වූ ඔසුතෙමේ පියාවන ජෝතික ගෑවු ඇමතිය ගැහැවිය වූ දෙපි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මා වදනින් භාග්‍යවතුන් වහන්සේගේ පා හිතින් වඳෙව්. වාන්ත දීගා උපාසක හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වේ. එතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා හිතින් වඳේ. වහන්ස භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව නිසා දීගා උසුගේ නිවසෙන් වෙත එළඹෙනසේක් නම් මැනවයි මෙසේ කියයි. ඒ කියන්නේ කලන්දක නිවා වේදවනාරාමේ වැඩ ඉන්න විනාය බුදුරජාණන් වහන්සේ මේ දීගායු කියන උපාසක මහත්මයා ආබාධයක් ඇති වෙලා දැඩිසේ ගිලන් තත්වයටපත් වෙලා තමන්ගේ පියාවන ජෝතික ගෘහපතියට කතා කළා කියනවා බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා දීගාව උපාසකතුමාගේ වදනින් බුදුරජාණන් වහන්සේගේ පා විසින් වැඳලා දීගා උපාසක මහත්මයා කියන ආබාධය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දැනුම් දීලා දීගා උපාසක මහත්මයාගේ නිවසට අනුකම්පාවෙන් වඩින්ට කියන ආරාධනාව කරන්නට කියලා අන්න යවනවා. ඊළඟට ජෝතික ගෘහපතියා ඒ උපාසක මහත්මයාට පිළිතුරේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණුණා. බුදුරජාණන් වහන්සේ වැඳලා එකත් පසෙක ඉඳගෙන ජෝතිය ගැහැවි මෙහෙම ප්‍රකාශ කරනවා වහන්සේ දීගා උවස හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වේ. එතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා හිතින් වඳේ. වහන්ස භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව නිසා දීගා උවසුගේ නිවසට වෙත එළඹෙනසේක් නම් මැනවයි මේ විදියට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ මුයෙන් නොබැන ඒ කියන්නේ වචනයක් කතා නොකර ඒක ඉවසලා බුදුරජාණන් වහන්සේ හැඳ පෙරව පාසිවුරු අරගෙන දීගා උවසුගේ නිවසට වැඩම කළා. පැනවූ ආසනයේ වැඩ සිටියා. වැඩලා බුදුරජාණන් වහන්සේ දීගා උවසුවට මෙන්න මෙහෙම අහනවා. දීගාව කිම දොකට ඉවසිය හැකිද? දීගා ඔබට ඉවසන්ට පුළුවන්ද? යැපිය හැකිද? දුක් වේදනාව අඩු වෙද්ද වැඩි නොවෙද්ද? දුක් වේදනාවන්ගේ අඩුවීම පෙනෙනවද? වැඩි වීම පෙනෙනවද? ඊළඟට දීගා උපාසක මහත්මයාගේ වහන්සේ මට නොයිවතිය හැකි නොයතිය හැකි මට ඉවසන්ට පුළුවන් කමක් නැහැ. නොයතිය ආහාර ගන්න පුළුවන් කමක් නැහැ. මගේ දැඩි දුක් වේදනාව වැඩි වෙනවා අඩු වෙන්නේ නැහැ. වැඩි වීම පේනවා අඩු වීමක් පේන්නේ නැහැ. දීගාවෙන් මේගා තොප විසින් මෙසේ හික්මිය යුතුයි. අනේ වේලාව බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම හික්මෙන්නට කියනවා දීගාවේ. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණිදු අරිහත්ය දෙවි මිනිසුන්ට ශාස්ත්‍රයේ බුද්ධේ භගවත්තාය බුදුන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමේ යුතු වන්නේනි. ධර්මයේ සංඥා කෙරෙහි අඛණ්ඩ වූ සමාධි සංවර්ධනික වූ ආර්යකාන්ත සීලෙන් සමන්වාගත වන්නේනි. දීගාය තොප විසින් මෙසේම හික්මිය යුතුයි. මේම බුදුදානන් වහන්සේ මිශ්‍රාංග 4 දීගා උපාසකයන්ට පැහැදිලි කරලා දෙනවා. දැන් මේ අවස්ථාවේදී මෙන්න මේ විදිහට ඔබ හික්මෙන්ට ඕන. බුදුරජාණන් වහන්සේ ගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගුණ මෙනෙහි කරන්න සංඝයා ධර්මයේ පිළිබඳ ගුණ මෙනෙහි කරලා සංඝයා පිළිබඳ ගුණ මෙනෙහි කරන්ද ආර්යකාන්ත සීල පිළිබඳ තීපත් කරන්න. වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සිව් සෝවාන් අංග කෙනෙක් වදාළාහුද ඒ ධර්ම වාදරේ යත් අන්න දීගා උපාසකයන් කියනවා බුදුරජාණන් වහන්සේ මේ සෝවාන් අංග කෙනෙක් වදාළත් ඒ ධර්ම මා තුල පවතිනවා. මමත් ඒ ධර්ම කෙරේ ගන්නවා. ධර්ම කෙරේ දක්නා ලැබෙන්නේ වහන්සේ මම වනාහි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණේ අධ්‍යාත්මයේ දෙවි ශාස්ත්‍රයේ බුද්ධේ භගවත්යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි
ගුණ දැන පැහැදීමෙන් සංවාගත යෙමි. ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි අඛණ්ඩ සමාධි සංවත්න වාරේකාන්ත සීලයෙන් සමන්වාගත යෙමි. දීගාවෙහි මිහිලා දෙපි මේ සිව් සෝවාන් මගේ පිහිටා විදු කොටස් ඇති සදහම් මතු වඩන්නව. දීගාව මෙහි දෙපි සර්ව සංස්කාර යන්හි අනිත්‍යානුදර්ශීව අනිත්‍යයි දුක්ඛ සංජීව දුක්ඛේ අනාත්ම සංජීව ප්‍රහාණ සංජීව විරාග සංජීව නිරෝධ සංජීව වෙතෙව්. දීගාව තොප විතින් මෙතේම හික්මිය යුතුය. වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ විදු කොටස් ඇති සදහම් කෙනෙක් වඩා ලද්දාහුද ඒ දහම් වූ මා කෙරෙහි ඇත. මමත් ඒ දහම් කෙරෙහි දක්නා ලැබෙන්නේමි. වහන්ස මම වනායි සියලු සංස්කාරයන්හි අනිත්‍යානුදර්ශීව අනිත්‍යයි දුක්ඛ සංජීව දුක්ඛේ අනාත්ම සංජීව ප්‍රහාණ සංජීව විරාග සංජීව නිරෝධ සංජීව වෙතෙමි. වහන්ස වැඳු මට නිපදු සිතෙක් වෙයි. මේ ජෝතික ගැහැවි මාගේ ඇවෑමෙන් දුකට නොපමිනේවා. දරුව දීගාවිත පෙසේ නහමක් මෙනෙහි කරව. ඉම්බා දරුව දීගාවිත භාගතුන් වහන්සේ යමක් වදාළතේක් නම් එයම තෙති මනවින් මෙනෙහි කරව. දෙන් දීගායුත බුදුරජාණන් වහන්සේ අන්න ඊළඟට අනුශාසනා කරනවා මේ සෝවාන් මංගේ පිටලා ඇති විදු කොටස් සදහම් මතු වඩන්නා වූ දීගාව මේ තෙති සර්ව සංස්කාර දැන් සෝවාන් මං හත් ඊළඟට කියනවා මේ සර්ව සංස්කාර මේ සියලුම සංස්කාරයන්නේ අනිත්‍යානුදර්ශයෙන් අනිත්‍ය දර්ශනයෙන් අනිත්‍යානුදර්ශීව අනිත්‍යෙහි යමක් අනිත්‍ය නැහැ ඒක දුකයි අනිත්‍යෙහි දුක්ඛ සංජීව ඊළඟට දුක්ඛේ අනාත්ම සංජීව ප්‍රහාණ සංජීව විරාග සංජීව නිරෝධ සංජීව වෙතෙව්. දීගාව තප විසින් මෙසේ ඊළඟට දීගාව කියනවා නැවතත් බුදුරජාන් වහන්සේට භාගතුන් වහන්සේ යම් මේ ධර්මයක් දේශනා කරන ඒ ධර්ම මා තුළ පවතිනවා. ඒ ධර්ම මා තුළ පවතිනවා. දැන් මේ විදිහට දේශනා කළා. ඊළඟට බුදුරජාන් වහන්සේ දීගාව උතුම්මේ අවවාද කළා උනස්යෙන් නැගිටලා වැඩියා. බුදුරජාණන් වහන්සේ වැඩම කල නුබෝ කලකින් දීගාව උතුම්මේ කලුරිය කලේය. ඔහු මරණයටපත් වුණා බොහෝ ටික වේලාවකට පස්සේ. ඒකල්ලි බොහෝ භික්ෂු භාග්‍යවතුන් වහන්සේ වෙත එදන් වෙන භාග්‍යවතුන් වහන්සේ වැඳ එකක් පසක වුන්නේ භික්ෂු භාග්‍යවතුන් වහන්සේට මේ සැලකලේ වහන්සේ දීගාව නම් යම් ඒ උවසේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකව ඕදිනින් ඕවදන් දෙනු ලැබේද එතන මේ කලුරිය කලේ ඔහුගේ ගතිය කවරෙක්ද පරලෝක කවරෙක්දයි මහණෙනි දීගායු ඔසුතේ මේ පඬිතේක්‍රිය දහම්මේ අනුදහමට පිළිපන්නේ දහම්හි මා නොද වෙහෙසිය මහණෙනි දීගායු ඔසුතේ පංච ඕරාම්භාගයේ සංයෝජනයන් තේකිරීමෙන් එහි පිළිනිවෙන සුළු එළවෙන් පෙරලා නොවන ස්වභාවය ඇති ඕපපාතිකයක් වෙයි. අන්න ඊළඟට මේ දීගායු ඔසුතේ මරණයටපත් වුණාට පස්සේ වික්ෂෝන් වහන්සේලා එකතු වෙලා බුදුරජාණන් වහන්සේට ඒ කරුණ දන්වලා මේ බුදුරජාණන් වහන්සේගෙන් අවවාද අනුශාසන ලැබු දීගාව මෙහෙම මරණයටපත් වුණා. ඔහු කොහෙද උපන්නේ? ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසන ලැබු කලුරිය කළා. ඔහුගේ පරලෝක කුමක්ද? දීගායු උසුතමේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දීගායු උසුතමේ පඬිතේක්‍රිය ඔහු නුවණ තියෙන කෙනෙක් ධම්මී අනුධාමයට පිළිපන්න කෙනෙක් ඒ වගේම ඒ නිසා මම වෙහෙසටපත් කළෙත් නැහැ. මානෙනි දීගායු උසුතමේ පංච ඕරම්භාගයේ සංයෝජනයන් ශ්‍රීමෙන් එහි පිළිනිවෙන සුළු එළවෙන් පෙරලා එන ස්වභාවය ඇති ඕපපාතිකයේ කියන්නේ අනාගාමී තත්වයටපත් වුණා කියන එකයි මෙතන පැහැදිලි කළේ. ඒ වගේම සරියුත් මහ රහතන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ සරස්වර සමීපේ අනේබිර
සිටුමාල් දේවරම් වෙහෙරේ වැඩ වාසය කරමින් ආනන්ද හාමුදුරන් වහන්සේ හවස් කාලේ විවේකයෙන් නැගී ඉඳලා සරියොත් මහරහතන් වහන්සේ වෙත එළඹුණා. එළඹිලා සරියොත් මහරහතන් වහන්සේ සමග සතුටු වී කතා තේ කළා ඒව අවසන් කරලා එකක් පසු ඉඳගෙන ආනන්ද තෙරුන් වහන්සේ සරියොත් මහරහතන් වහන්සේට ලේම කියලා. එවත්නේ සාරිපුත්තෙනි කෙතෙක් දහමේ යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව විවසව නොවැටෙනතුරු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන්ී භාග්‍යවතුන් වහන්සේ වදාළසේක්ද. ආනන්ද හාමුදුරන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා දැන් කෙතෙක් දහමින් යුතු වීම ඔතනම් දහමින් යුක්ත වීම හේතු කොටගෙන මේ ප්‍රජාව විවසව නොවැටෙන නිරයට නොවැටෙන නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් මේ භාගතුන් වදාළසේක්ද බුදුරජාන් වහන්සේ කෙතෙක් දහමින් වදාළසේක්ද කියලා අහනවා. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ පිළිම එවැත්නේ සිව් දහමකින් යුතු වීම හේතු කොටගෙන මෙසේ මේ ප්‍රජාව විවසව නොවැටෙනසෝ නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවානී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. ඔව් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. කවර සිව් දහමක්ද යත් මේ අරිසෞතමේ භාග්‍යවතුන් වහන්සේ මේ කර්මයේ දෙමිස ශාස්ත්‍රයේ භගවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත වේ. ධර්මයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත වේ. සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත වේ. අඛණ්ඩ වූ සමාධි සංවත්තනික ආර්යකාන්ත සීලෙන් සමන්වාගත වේ. එවැත්නි මේ සිව් දහමින් යුතු වීම හේතු කොටගෙන මේ ප්‍රජාව විවසව නොවැටෙන දුරු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන්ී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. ඒ ප්‍රශ්නේ සරියුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අචල සද්ධාමේ යුක්ත වීම, ධර්මයේ පිළිබඳ අචල සද්ධාමේ යුක්ත වීම, සංඝයා පිළිබඳ අචල සද්ධාමේ යුක්ත වීම, සමාධි සංවත්තනික ආර්යකාන්ත සීලෙන් යුක්ත වීම, ඒ කියන්නේ නිරයට නොවැටෙන සම්බෝධිය මේස පවතින සෝවාන් කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවායි කියලා අන්න සරියුත් මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඊළඟට තවත් පැත්තකින් මේ தත්ත්වය පැහැදිලි කරනවා. සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිට එළඹිලා බුදුරජාණන් වහන්සේ වැඳ නමස්කාර කළා. එකක් පස්සෙ ඉඳගෙන බුදුරජාණන් වහන්සේට මෙන්න මේ කාරණේ වදාන්නවා. සරියුත් තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඳ එකක් පස්ස හිටපු සරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේක වදාරනවා. සාරිපුත්ත සෝවාන් අංගයි මෙය කියනු ලැබේ. සාරිපුත්ත සෝවාන් අංග කවරේදයි බුදුරජාණන් වහන්සේ අහනවා සරියුත් මහ රහතන් වහන්සේගෙන්. සාරිපුත්ත සෝවාන් අංගයි මේ කියනු ලැබේ. සාරිපුත්ත සෝවාන් අංග කවරේද? ඒ කියනවා සරියුත් මහ රහතන් වහන්සේ උත්තර දෙනවා. වහන්සේ සපුරිස් සෙව්ම සෝවාන් අංගකි. සදහම් සෙව්ම සෝවාන් අංගකි. නුවණින් මෙනෙහි කිරීම සෝවාන් අංගකි. දහම් අනුදහම් පිළිවෙත සෝවාන් අංගකි. සාරිපුත්ත මැනවි සාරිපුත්ත සපුරිස් සෙව්ම සෝවාන් අංගකි. සදහම් ඇතුම සෝවාන් අංගකි. නුවණින් මෙනෙහි කිරීම සෝවාන් අංගකි. දහම් අනුදහම් පිළිවෙත සෝවාන් අංගකි. සාරිපුත්තේ සෝතයයි මේකෙන් ලැබේ. සාරිපුත්ත සෝතය කවරේදයි? වහන්සේ මේ අරියටගේ මගම සෝතයයි. එනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. සාරිපුත්ත මැනවි සාරිපුත්ත මේ අරියටගේ මග සෝතයයි. එනම් සම්මා දිට්ඨි සම්මා සමාධි. සාරිපුත්ත සෝවාන් මේ කියනු ලැබේ.
සාරිපුත්ත සෝවාන් කවරේදයි වහන්සේ යමෙක් මේ අරියටගේ මගින් යුතු ඌයේ වේද මේ සෝවාන්නේ කියනු ලැබේ. ඒ මේ ආයස්මත් මේ නිබඳු නම් ඇත්තේ නිබඳු ගොත් ඇත්තේ සාරිපුත්ත මැනවි සාරිපුත්ත යමෙක් මේ අරියටගේ මගින් යුතුයේ වේද මේ සෝවාන්නේ කියනු ලැබේ. ඒ මේ ආයස්මත් නිබඳු නම් ඇත්තේ නිබඳු ගොත් ඇත්තේ. ඊළඟට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මයන් කිසි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් වඩනවා නම් තනත් සෝවාන් කියලා කියනවා. මේ අංග එතකොට මේකට අංග වශයෙන් ගත්තා සපුරේ සෙවුම සෝවාන්ගේ සත්පුරුෂයන් සොයා ගැනීම සෝවාන් අංගය. සද්ධර්මය ඇතීම සෝවාන් අංගය. නුවණින් මෙනෙහි කිරීම සෝවාන් අංගය. දහම් අනුදහම් පිළිවෙත සෝවාන් අංගය. එතකොට මෙන්න මේ අංග අපි හොඳින් මතක තියාගෙන අපේ ජීවිතයේ තුල මේ අංග ඇති කර ගන්නට උත්සාහ ගන්න ඕන මානසික ගන්න ඕන. එහෙම නැතුව අපිට අපි තුල කෙනෙක් තුල නිකන් හට ගන්න දේ නෙවෙයි. උත්සාහයෙන් වීරියෙන් තම තමන්ගේ ජීවිතයේ තුල මේ අංග ගොඩනගා ගන්න ඕන. මේ ගොඩනගා ගන්නට නම් යෝනිසෝ මනසිකාරයෙන් ජීවිතේ පවත් ගන්න ඕන. යෝනිසෝ මනසිකාරයෙන් ජීවිතේ පවත්වනවයි කියලා කියන්නේ හරියට මේ අංගයන් පිළිබඳ හඳුනාගෙන ඒ අංගයන් තමන්ගේ ජීවිතය තුළ පිහිටනවද? මේවා ජීවිතය තුළ සක්මත් වෙලා පවතිනවද? අන්න ඒ විදිහට නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් බලබලා ජීවිතේ මේ අංග සකස් කරගන්න උත්සාහ ගන්න ඕන මහන්සි ගන්න ඕන. ඒ මොකද දැන් ලබලා තියෙන මේ කාල පරිච්ඡේදය ගත්තට පස්සේ අපිට මේ ලබලා තියෙන කාල පරිච්ඡේදය තුළ අපි මේ ධර්මයෙන් ප්‍රයෝජන නොගත්තොත් අපට ආයෙ කවදා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ලැබෙනවාද කියලා කාටවත් හිතන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ අංග හතරෙන් අපි යුක්ත නැත්නම් අපි තවමත් ඉන්නේ නරක තිරසම් ප්‍රේත අසුර කියන මේ தත්වයන්ටපත් වීම ස්වභාවයෙන් යුක්තද? ඒ යුක්තව ඉන්න නිසා අපිට මේ ජීවිතේ අතහරිනකොට අපි කොහාට කරකැවිලා යනවද කියලා කියන්න බෑ. මොකද අපි මේ ජීවිතේ ලබලා තියෙන මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අගේ අපි මුලින්ම වටහා ගන්න ඕන. මනුෂ්‍ය ජීවිතය ලැබීමත් බුද්ධෝත්පාද කාලයක් ලැබීමත් කියන මේ දෙක කෙටුවෙච්ච කාලේ අපි ලබලා තියෙන මේ මනුෂ්‍ය ජීවිතවල වටිනාකම කිසි කෙනෙකුට තාක්ෂේරු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කෙසේ වෙතත් බුද්ධෝත්පාද කාලේ නොතිබුණත් මනුෂ්‍ය ජීවිතේ වටිනාකම තාක්ෂේරු කරන්න බෑ. හැබැයි මනුෂ්‍ය ජීවිතේ වටිනාකම තාක්ෂේරු කරන්න නොහැකි වුණත් මනුෂ්‍ය ජීවිතේ පවතින්නේ බොහොම පුංචි කාලයයි කියන එක අපි වටහා ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ. පුංචි කාලයයි කියන්නේ මහා දීර්ඝ කාලයක් අපිට මේ මනුෂ්‍ය ලෝකේ දීර්ඝ කාලයක් ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද සත්‍ය උපදින්නා භූමි ගත්තට පස්සේ කල්ප ගණන් ආයුෂ තියෙන ලෝක තියෙනවා. ඒ වගේම අසංඛ්‍ය ගණන් ආයුෂ තියෙන ලෝක තියෙනවා. ඒ වගේම මනුෂ්‍ය ලෝකේ බොහෝම සුළු කාලයයි. බොහොම කෙටි කාලයක් ජීවත් වෙන නමුත් මේ ජීවත් වෙන කෙටි කාලය තරම් වටින කාලයක් සත්‍යයකට ලැබෙන්නේ නැහැ. ආන්නේ වටිනාකම අපි ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕනේ. මේ ලබලා තියෙන මිනිස් ජීවිතේ වටිනාකම අපි හඳුනා ගන්න ඕනේ. අනිත් ලෝකත් එක්ක සඳහන්. ඒ කියන්නේ මේ කෙටි කාලයක් කියලා කියන්නේ මහා දීර්ඝ කාලයක් නෙවෙයි. මහා දීර්ඝක පුංචි කාලයක්. හරියට මග යන කෙනෙකුට වර්ෂාවක් වයින් වෙනාවේ අතේ ඉහළ විල්ලක් නැත්නම් ඔහු කරන්නේ කුමක්ද? වර්ෂාවෙන් බේරෙන්න මග අසල තියෙන නිවසකට ගොඩ වෙනවා. ඒ නිවසට ගොඩ වුණාට ඔහුට ඒ නිවසේ සදාකාලික හිත ලැබෙන්නේ නැහැ. ඒ නිවසේ වර්ෂාව අඩු වෙච්ච ගමන් ඔහු නිවසෙන් එළියට බහලා යන්න ඕනේ. ඒකට අන්න ඒ වගේ තමයි මේ මනුස්ස ලෝකේ. අපි හරියට මග යනකොට අතේ ඉහළ විල්ලක් නැත්නම් වර්ෂාවෙන් බේරෙන්න මග අසල නිවසකට ගොඩ වුණා වගේ. ඒ වර්ෂාව අඩු වෙච්ච ගමන් නිවසෙන් බහලා යනවා වගේ මනුස්ස ලෝකේ අපි බොහොම පුංචි කාලයක් ඉඳලා මෙතනින් මරණයටපත් වෙනවා. මනුස්ස ලෝකෙන් අපි වත් වෙනවා. එතකොට මේ පුංචි කාලය මේ ගත කරන පුංචි කාලය තරම් වටින කාලයක් ඒ සත්‍යයට ආයේ නැවත හමු වෙන්නේ නැහැ. ඒ වටින කාලය කියලා කියන්නේ ඇයි? දැන් මේ පුංචි කාලය ගත කරන මේ පුංචි කාලය තුළ ඇතන් මිනිස්සෙක් රූපාවචර කුසල ධානය උපදවනවා. මේ රූපාවචර කුසල ධානය උපදවලා ඊළඟට කල්ප ගණන් ආයුෂ තියෙන බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයින් බවට පත් වෙනවා.
එතකොට මේ කල්ප ගානක් ආවිසති බ්‍රහ්ම ලෝකෙට ගියේ මේ මනුස්ස ලෝකයේ ජීවත් වෙච්ච අර පුංචි කාලය තුල වඩා වර්ධනය කරගත්තා වූ කුසල ශක්තියට අනුවයි. එතකොට ඒ ශක්තිය බ්‍රහ්මයාට කරන්න පුළුවන් කමක් නැහැ කොච්චර කල්ප ගානක් හිටියත්. ඒ නිසා මනුස්ස ලෝකේ ගත කරන මේ පුංචි කාලය අන රූපාවචර කුසල ධ්‍යාන උපදවාගෙන ඊට ආධාර බ්‍රහ්ම ලෝකේ කල්ප ගානක් ඒ බ්‍රහ්ම සැපයේ විඳින්න ජීවත් වෙනවා. ඒ වගේම අසංකේය ගණන් ආවිෂ තියෙන දිව්‍ය ලෝක උපතට කාමාවචර කුසල සිද්ධ කරලා මේ පුංචි කාලය තුර දිව්‍ය ලෝකයේ දෙවියන් බවට පත් වෙනවා. ඒ වගේම නැවතත් ඔහු මනුස්ස ලෝකයට වැටෙන වෙලාවට කාමාවචර පින්කම් තුලින් මනුස්ස ලෝකයට පැමිණෙනවා. මේ මනුස්ස ලෝකෙට පැමිණිච්ච මිනිසයාට අන්න මේ බුද්ධෝත්පාද කාලය තුල ලැබිච්ච මිනිසයාට ඊට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන්. ඔය අබුද්ධෝත්පාද කාලයේදී පුළුවන් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මාත්මව හදාගෙන යන්න පුළුවන්. දිව්‍ය ලෝකේ දේවාත්මව හදාගෙන යන්න පුළුවන්. නැවතත් මනුෂ්‍යාත්ම හදාගන්න පුළුවන්. නමුත් බුද්ධෝත්පාද කාලයක් එකතු වෙච්ච වෙලාවේ ඒ මිනිසයාට පුළුවන්කම තිබෙනවා. ඒ මිනිසයාට පුළුවන්කම තිබෙනවා බුද්ධෝත්පාද කාලයක් ලැබිච්ච වෙලාවේදී ඒ බුද්ධෝත්පාද කාලයක් තුළට අරගෙන මේ ජීවත් වෙන පුංචි කාලය තුළ තමා තුළ පවතින සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම ප්‍රහීණයට පත් කරමින් සෝවාන් කියන தත්වයට අන්න සෝවාන් ඵලගාමීෙක් බවට පත් වෙනා මේ දීර්ඝ සංසාරේ ආත්ම හතකට සීමා කරන්න පුළුවන්කම තිබෙනවා. තවත් ඔහු ඉදිරියට යනවා නම් දැන් මෙතෙන්ට ඇවිල්ලා ආත්ම හතකට සීමා කරපු එක්කෙනා තවත් ඉදිරියට යනවා නම් තවත් මාර්ග භාවනා වේදෙමින් ඊළඟට ඔහු කාමරාග පටිඝ කියන මේ සංයෝජන දෙකේ ශක්තිය අඩු කර ගන්නවා. ඒ ශක්තිය අඩු කරගෙන ඔහු ඊළඟට සකදාගාමි ඵල tattweටපත් වෙනවා. ඊළඟට සකදාගාමි ඵල tattweටපත් වෙලා එතන තවත් ඔහු ඉදිරියට යනවා. ඒ කියන්නේ එතන ඉඳලාහු කාමරාග පටිඝ කියන මේ සංයෝජන සම්පූර්ණ ප්‍රහීන කරනවා. ප්‍රහීන කළා අන්න අනාගාමි tattweටපත් වෙනවා. අනාගාමි tattweටපත් වෙනාත් ඔහු මේ මනුස්ස ජීවිතේ ලබලා ඉන්න කුංචි කාලය තුල අන්න ඊළඟට රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ උත්තම්භාගයේ සංයෝජන පහම ප්‍රහීනයටපත් කරමින් අන ආරිහත්ත්වයටපත් වෙනා රහත් වෙනා නිවන් අවබෝධ කරගන්නවා. එතකොට මේ ටික බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයාට කොච්චර ආයු කාලය තිබුණා සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. මනුස්ස ලෝකයේදී ශක්තිය උපයාගත්තේ නැත්නම් ඊළඟේ දිව්‍ය ලෝකයේ දෙවියන්ට පුළුවන් කමක් නැහැ. මනුෂ්‍යයාටමයි මේක සිද්ධ කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසායි මනුස්ස ජීවිතේ වටිනාකම තක්සේරු කරන්න බැරි. ඒ නිසා හොඳින් වටහා ගන්න අවබෝධ කර ගන්නට තම තමන් ලබලා තියෙන මේ මනුස්ස ජීවිතවල අගයේ වටිනාකම හොඳින් හඳුනාගෙන මේ මනුස්ස ජීවිත අගාධයට ඇද වැටෙන්න ඉඩ තියන්නේ නැතුව පුළුවන් තරම් උත්සාහයෙන් වීරියෙන් ධර්මයට නඹුරු කරගෙන ධර්මකාමී පිරිසක් හැටියට ධර්ම සමාදානයේ යුක්ත පිරිසක් කැරි ඉදිරියේ අන්තාදිස්ථාන කර ගන්න ඕන මේ වෙසක් පුන් පොහොය දවසේ. ඒ කියන්නේ අධර්ම සමාදානයෙන් යුක්ත පිරිස වැඩි සමාජයක ධර්ම සමාදායට ආපු පිරිස අඩු සමාජයක බොහොම අසීරු කාර්යයක් වෙන්න පුළුවන්. නමුත් මේ අසීරු කාර්යයක් Tamanට ඇති වෙන්නේ නැහැ. Tamanට අවශ්‍ය නම් Tamanට ඕනකම තියෙනවා නම් ඒකේ තරම් අසීරු කාර්යයක් නෙවෙයි. ඒ නිසා උත්සාහ ගන්න ඕන මහන්සි ගන්න ඕන. මෙන්න මේ කියන අංග තමන්ගේ ජීවිතේ ඇති කරගන්නට අද වෙසක් පුන් පොහොය දවසේ දැඩි අධිෂ්ඨානයෙන් ඔබ ඉදිරි ගමනක් තියනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා මේ අංග හතරට ලං වෙන්න. ඔබට පුළුවන්කම තිබෙනවා ලෞතර බුදු පියාණන් වහන්සේ පිළිබඳව සිතන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිතන ශ්‍රද්ධාව උපදව ගන්නට පුළුවන්. දැන් බලන්න එදා බෝසතාණන් වහන්සේ රම්මේසුබ ආදී මේ අසීමිත සැප සම්පත් වලින් ගහන උලා වූ මේ මන්දිර සියල්ල අතහැරිය කාවෙන් වෙන්න ලබන්න තිබෙච්ච චක්‍රවර්ති රාජ සම්පත්තිය අතහැරිය කාවෙන් වෙන්න ඒ වගේම ධර්මයෙන් හිටි රජසප අතහැරිය කාවෙන් වෙන්න තමන්ට ගාව යසෝදරා දේවිය කුසෙන් එදාම බිහිවෙච්ච පුංචි රාහුල පුත් කුමාරයා අතහැරලා දැන්නේ කාවෙන් වෙන්න මේ සියල්ලම සිද්ධ කළේ ඔබ අපවැනි මේ සසරට වැටිලා අසරණ වෙච්ච සත්තු සියලු දෙනා වෙනුවෙන් නේද මේ ගමන ගියේ මේ අතහැරීම සිද්ධ කළේ. මෙන්න මේ විදිහට බුදුජානන් වහන්සේ ආපු ගමන්ම හොඳින් සිහිපත් කරන්න. ඒ සිහිපත් කරන ඔබට බුදුජානන් වහන්සේ පිළිමක සල්සහාව ඇති කරගන්න අමුතුවෙන් අටුවා ටික අවශ්‍ය කරන්නේ නැහැ. බුදුජානන් වහන්සේ කොමනක් මේ ළඟ අතීතයේ වගේ නෙවෙයි ඈත අතීතයේ ගත්තට පස්සේ
බුදුජානන් වහන්සේ නමක් වෙන්නට මේ අසරණ සත්වයින් සසරෙන් ගොඩ දාන්න ආපු ගමන් මඟ ගත්තාට පස්සේ මහා සාගරයේ ජලය අපිට ප්‍රමාණ කරන්න බෑ. යොදුන් සාර ලක්ෂ 84000ක් ගැඹුර ඇති මහා සාගරයේ ජලය මෙච්චර තියෙනවා කියලා අපි කාටවත් මනින්න බෑ. නමුත් ලෞතුරා බුදු බව සඳහා මේ සාගරයේ තියෙන ජලය පරදිනතුරු ශරීරයේ ලේ දන් දීපු බව සඳහන් වෙනවා. නමුත් මහා පෘථුවියේ පස් යොදුන් 2,40,000ක් ඝනකඩ මේ මහා බොල් පොළවේ මේ පස්කට කොච්චර තියෙනවද කියලා අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. නමුත් මේ පස් අංශුවක් පවා ඉතිරි නොවන ඒ පස් පරාජයටපත් වෙනතුරු ශරීර මාංශ දන් දුන්නේ බුදු බව සඳහා. ඊළඟට ඒ වගේම අහසේ විදුරන තාරකා පරාජය වෙනතුරු ඇස් දන් දුන්නේ බුදු බව සඳහා. මහා මේරු පර්වතයේ උසට එදුන් සාර ලක්ෂ 84000ක් උසට මහා මෙරේ උසට වඩා හිස් ඔසුණු පලන් හිස් දන් දුන්නේ බුදු බව සඳහා. මේ සියල්ලම සිද්ධ කළේ මේ සසරට වැටිලා ඉන්න ඔබ අප වැනි අසන සත්වයින් නිසා. එහෙනම් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ආපු ගමන් මඟ හොඳට අනුස්මරණය කළා. ඒ තුලින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ අචල ශ්‍රද්ධාවන් ඔබට උපදවා ගන්නට පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ ළඟට දේශනා කළා වූ ධර්මය විශේෂයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ලෝක ධාතුව තුළ නීත්‍ය යමක් ඇත්තේ නැහැ. දුක් නොවන යමක් ඇත්තේ නැහැ. අනාත්ම නොවන යමක් ඇත්තේ නැහැ. මේ දේශනා අපි වටහා ගත්තා නම් අවබෝධ කරගත්තා නම් තමන්ගේ ජීවිතයේ තුලම මේ ලක්ෂණත්වයේ වැටෙනකොට අන්න මේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට හැර මේ විදිහේ ධර්මයක් දේශනා කරන්න පුළුවන්ද? මේ ධර්මයේ සාන්දීපිකයි අනිත්‍යයි කියලා කිව්ව දේ පැහැදිලිව දිනතර දකින්න ලැබෙනවා. දුකයි කිව්ව දේ පැහැදිලිව දකින්න ලැබෙනවා. අනාත්මයි කිව්ව දේ පැහැදිලිව දකින්න ලැබෙනවා. අන්න ධර්මයේ සාන්දීපික බව අඳුනගෙන වටහාගෙන ඒ තුළ අන්න ධර්මයේ පිළිබඳව අචල ශ්‍රද්ධාව ඇති කර ගන්නට පුළුවන්. ඊළඟට ආර්ය මහා සංඝයා පිළිබඳව අචල ශ්‍රද්ධාව ඔබට උපදවා ගන්නට පුළුවන්. ආර්ය මහා සංඝ රත්නේ නොහිටියානම් බුදුරජාණන් වහන්සේ පමණක්ම ලෝකේ වැඩ හිටියානම් ආර්ය මහා සංඝ රත්නේ බුද්ධ පුත්‍ර පරම්පරාව ඇති නොකරනම් මේ ධර්මයට අවුරුදු 80කට සීමා වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ ධර්මයේ ලෝකයාට දෙන්න කෙනෙක් ඉතිරි වෙනවද? නෑ. අන්න අසීමිත වේසක් මහන්සියක් අරගෙන පින්ඩ පාතෙන් ජීවත් වෙමින් වැරහැලි ඇඳගෙන හෝ ලෝක සත්‍යයට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ ශ්වාසු දහසක් ධර්මස්කන්ධය තම තමන් වහන්සේලාගේ හදවත් තුළ ගබඩා කරගෙන ඒ ධර්මය හදවත් තුළ පුරවගෙන ඒ ධර්මයේ කටපාඩමින් අරගෙන ඇවිල්ලා ලෝක සත්‍යයට බෙදා හදා නුදුන්නා නම් අන්න අද වෙනකොට අපිට මේ ධර්මය ලැබෙන්නේ නැහැ. එහෙනම් අද අපිට මේ බණපදයක් හරි අහන්න ලැබෙන්නේ එදා ආර්ය මහා සංඝ රත්නය මේ ධර්මයේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලෝක සත්‍ය වෙනුවෙන් සිදු කළා වූ අසීමිත කැපවීම තුලිනුයි ආන්න මේ විදිහට ආර්ය මහා සංඝ රත්නයේ පිළිබඳ හිතන ශ්‍රීපත් කළා. අන්න ඔබට පුළුවන් ආර්ය මහා සංඝ රත්නයේ පිළිබඳ අචල ශ්‍රද්ධාව උපදවා ගන්නට. ඒත් එක්කම ඔබට පුළුවන් ඔබ ආරක්ෂා කරන සීලය නොකැඩෙන නොබිඳෙන සීලයක් බවට පත් කර ගන්නට. එහෙමනම් අද ඔබට අධිෂ්ඨානයක් තියා ගන්නට පුළුවන්. මිනිසයා කියලා කියන්නේ උසස් වූ මනසකින් යුක්ත වූ කෙනෙක්. උසස් වූ මනසකින් යුක්තව හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, යම් ක්‍රියාවන් සිදු කරන්න පුළුවන් කෙනෙක්. මිනිසයා කියලා කියන්නේ නුවණින් කටයුතු සිදු කරන්න පුළුවන් කෙනෙක්. එතකොට මේ නුවණ තියෙන මිනිසයා උසස් වූ මනසක් ඇති මිනිසයා හිතන්න ඕන. ප්‍රාණඝාතය කරන කෙනා හිතන්නට ඕන මේ ප්‍රාණඝාතය කරන්නේ ප්‍රාණඝාතය කිරීම සුදුසුද මනුස්සකමට මිනිසෙකුට සුදුසු දෙයක්ද කියලා හිතන්න ඕන. හිතන අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන. ඇයි අපි ප්‍රාණඝාතය සිද්ධ කරන්නේ? මගේ ජීවිතයට හානියක් කරනවට මම කැමති නැත්නම් ඇයි මම තව ජීවිතයක් විනාශ කරන්නේ? ඒක මිනිස්සු වෙන්න පුළුවන්, තිරස්තියන වෙන්න පුළුවන්, ඉරසන් සතුන්ගේවත් ජීවිතයක් විනාශ නොකරන තත්ත්වෙට තමන්ට ශක්තිමත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට
ප්‍රාණඝාතේ මට සුදුසුද? අන්න මම බුදුන් සරණ ගිය කෙනෙක්. ඒ නිසා ප්‍රාණඝාතයෙන් මම වළකිනවා. අන්න අදිස්ථානයක් ඇති කරගන්න. එවැනි පාපයන්ට නැඹුරු වෙච්ච පිළිස් කර යුත්තේ ඒකයි. මේක අතහරින්න බෑ. මේක පුරුදු වෙච්ච දෙයක්. පුරුද්ද අත්හරවන්න බෑ කියා හිතියොත් කවදාවත් ඔබට ඒ කාර්යයට වැට ගන්න බෑ. ඒ නිසා උකල යුතු දේ තමයි තමන් සිද්ධ කරන අකුසලය හොඳින් හිතලා හොඳින් කල්පනා කරලා මේ අකුසලයෙන් මම බැහැර වෙනවා. ඊළඟ වෙසක් පුන් පොහොය දවස වෙන විට මම මේ අකුසලයෙන් බැහැර වෙච්ච කෙනෙක් බවට පත් වෙනවායි කියන අදිස්ථානය ඇති කර ගන්නට. ඒ වගේම අදත්තා දානය කරන එක්කෙනත් ඒ විදිහට හිතන්න ඕනේ. ප්‍රාණඝාතයෙන් යුක්ත එක්කෙනා වගේම අදත්තා දානය කරන එක්කෙනා ඒ විදිහටම සිතලා කල්පනා කරන්න ඕනේ. ඒ වගේම අපි මිනිස්යෝ හැටියට සිතනවා නම් කල්පනා කරනවා නම් මිනිස්යෝ හැටියට අපිට පුළුවන්කමක් තිබෙනවද? අපි උසස් මිනිස්යෝ හැටියට උසස් මනසකින් යුක්ත පිරිසක් හැටියට ඇතැම් විට අපි අපේ පරිපෝෂණ අපේ කුස පුරව ගන්න සත්වයන් ඝාතනය කරනවා. සත්ව මාංශ අපේ කුස පුරව ගන්න අපි ප්‍රෝහිත අර ගන්නවා. එතකොට මොහොතක් ඔබම හිතුවොත් මිනිස්සෙක් හැටියට උසස් වූ මිනිහෙක් මිනිස්සෙක් හැටියට මේ පහත් වූ සතුගේ මාංශ මට ගන්න පුළුවන්ද? අන්න ඒ විදිහට හිතලා ඔබට පුළුවනි ප්‍රාණඝාතයෙන් වළකින්න. මොකද මිනිස්යාට වඩා පහත් වූ ජීවිත ගත කරන තිරිසන් සතුන්ගේ මාංශයන් ඇයි අපි උසස්යයි සම්මත අපි ඇයි අපේ කුසට ඇතුළත් කරන්නේ? හරියට සකස් වෙන්න ධර්මයේ තුල හිතාන්ට හරියට සකස් වෙලා හිතලා අන්න තමන් ඒ තුලින් ඈත් වෙන්න ඉවත් වෙන්න අදත්තා දානය කරන එක්කෙනා කල්පනා කරන්ට මා සතු දෙයක් යම් කෙනෙක් ගන්නවට මම කැමති නෑ. ඇයි එහෙනම් මං සතු දෙයක් ගන්නෙ? ආන්නේ විදිහට හිතලා අන්න ඒ ශික්ෂාපදෙන් තොර එක්කෙනා ඒ ශික්ෂාපදයට අවුරු කරගන්න. කාම මිත්‍යාචාරයේ පිළිබඳවත් එහෙමයි. කාම මිත්‍යාචාරයේ පිළිබඳවත් තමන් අකමැතිදී ඇයි මම අන් කෙනෙකුට සිද්ධ කරන්නේ? මේ විදිහට ඒ පිළිබඳවත් හිතලා ඒකෙන් වළකින්න උත්සාහ ගන්න. ඒ වගේම බොරු කියන කෙනාත් හිතන්න කල්පනා කරන්න. ඇයි මම බොරු කියන්නේ? බුදුන් සරණ ගිය කෙනෙකුට බොරු කීම ගැළපෙනවද සුදුසුද? අන්න හිතලා බොරු කීමෙන් වළකින්න. රාමෙර පානය කරන එක්කෙනාත් ඒ විදිහටම හිතන්න. ඇයි මම රාමෙර පානය කරන්නේ? ප්‍රමාදයට හේතු වෙන මේ කාරණාවෙන් වළකින්න ඕන. මෙන්න මේ විදිහට ඔබට තමන් කරන දේ පිළිබඳ තමන්ම නුවණින් බලලා තමන්ම නුවණින් හිතලා අන්න ඒ දෙයින් ඈත් වෙන්න උත්සාහ ගන්න මහන්සි ගන්න. අන්න එතකොට ඔබට පුළුවන්කම තිබෙනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව උපදවා ගත්තා නම්, ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව උපදවා ගත්තා නම්, සංඝයා පිළිබඳ ශ්‍රද්ධාව උපදවා ගත්තා නම්, ඔය කියන ශික්ෂාපද පහෙන් ඔබ ආවරණය වුණා නම් අන්න එදාට ඔබට සෝවාන් කියන ප්‍රකාශය ඔබේ මුවින් ඔබට ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අසීරු කාරණා හැටියට අමාරු කාරණා හැටියට සිතලා ඉවත දැමිය යුතු දේවල් නෙවෙයි. මේවා මිනිස්යාට උසස් වූ මනසකින් යුක්ත මිනිස්යාට ජීවිතේ එකතු කරගන්න බැරි දේවල් නෙවෙයි. උසස් වූ මනසෙන් යුක්ත මිනිස්යාට ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මතා ජීවිතේ ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙන නිසායි දේශනා කළේ. බැරි දෙයක් දේශනා කළේ නැහැ. මේ සෑම ධර්මයක්ම මිනිස්යාගේ හදවතටයි දේශනා කළේ. ඉතින් ඒ නිසා ඔබ එහෙමනම් අද මේ වෙසක් පුන් පොයේ දවසේ මේ ශ්‍රවණය කළා සෝතාපන්න සංයුක්තේ සූත්‍ර කීපයක් මේ පැහැදිලි කරේ. මේ පැහැදිලි කිරීම තුළින් ඔබට ඉදිරිපත් කළ මේ කාරණා හතර පිළිබඳ හොඳින් අවබෝධ කරගෙන හොඳින් වටහාගෙන ඔබ උත්සාහ ගන්න ඕන, මහන්සි ගන්න ඕන. අන්න මේ අංග හතර තමන්ගේ ජීවිතේ සකස් කර ගන්නට මේ අංග හතරෙන් යුක්ත වෙන්න. ඒකෝර මේ අවස්ථාවේ නැතන් විට මේ අය අතර දැනටමත් මේ අංග හතරෙන් යුක්තයි ඉන්න පුළුවන්. ඒ යුක්තය තම තමත් ඒ යුක්තව ඉන්න අය ළඟට කළ යුතු දේ තමයි සියලු සංස්කාර අනිත්‍ය විදිහට විදර්ශනා වඩන්ට. එතකොට ඔබට සෝවාන් ඵල tattweට එන්න පුළුවන්. ඒ සෝවාන් tattweට ආපු අය ඒ ස්වභාවයෙන් කටයුතු කරගෙන යන්න. අනිත් අය හැම කෙනාම උත්සාහ ගන්න ලබන වසරේ වෙසක් පුන් පොහොයට මේ මන්දිරයට මම පැමිණෙන්නේ ලබන වසරේ වෙසක් පොහොය දවසේ වෙනකොට
සෝවාන් වෙච්ච කෙනෙක් හැටියටයි මේ අංග හතරෙන් යුක්ත කෙනෙක් හැටියටයි කියන දැඩි අදිස්ථානය අද ඇති කරගන්න අදිස්ථානය ඇති කරගෙන අදිස්ථානට අනුරූපව ජීවිතේ මේ අංග හතරෙන් යුක්ත වෙන්න. එහෙම නැතුව අපි කොච්චර සිල් සමාදන් වෙලා හිටියත් අපි කොච්චර භාවනා කළත් කොච්චර බණ ඇහුවත් අපිට ඒ වයින් ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙන්නේ ඊට අදාළ ආකාරයට මේ ජීවිතය තුළ ඒ ධර්මයේ කොට නැගුණොත්. ඒ නිසා තම තමා සතු යුතුකම වෙන්නේ ඔය දේශනා කරන්ටේ තුන සෝවාන් අංග හතර තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගැනීම. ඒක අසීරු කාර්යයක් අමාරු කාර්යයක් නෙවෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් සෝවාන් වුණාට පස්සේ අපි කරන කියන කටයුතු මොකද වෙන්නේ? ගෘහ ජීවිතයේට හානියක් වෙයි නේද? අදාළ වෙයි නේද? බය වෙන්න එපා. එහෙම කිසිම හානියක් වෙන්නේ නැහැ. සෝවාන් වෙනකොට නැති වෙන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ඇති වෙන්නේ සෝවාන් ඵලයට එනකොට. සෝවාන් වුණත් ඒවත් තියෙනවා. සෝවාන් ඵලයට එනකොටයි මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ඇති වෙන්නේ. ඒ සංයෝජන ඇති වුණත් තමන්ගේ ගෘහ ජීවිතයට හානියක් වෙන්නේ නැහැ. කාමරාග පටික නැති වුණේ නැහැ. ආත්ම හතකට පමණයි නැතු. ආත්ම හතකට ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා බියක් ඇති කරගන්න එපා. පැටිගැන්මක් ඇති කරගන්නේ නැතුව මේ අංග හතර පුරුවන් ආකාරයට ශක්ති ප්‍රමාණයෙන් ජීවිතේ තුළ ගොඩනගාගෙන උත්සාහ ගන්න මහන්සි ගන්න. ආර්ය ධර්මයේ ශ්‍රවණය කරලා ආර්ය ශ්‍රාවකයෙක් හැටියට තමන්ගේ ජීවිතේ ආර්ය ශාසනය තුළ පවත්වමින් ආර්ය ශ්‍රාවකයෙක් හැටියට අවසාන හුස්ම පොඩ පිට කරන්න පුළුවන් ශක්තිය ඇති කරගන්නට. ඒකයි මේ වෙසක් පුන් පොහොය දවසේ අපි කරගත යුතු එකම දේ ඒකයි. කළ යුතු දේ ඉච්ඡරයි. ඒ නිසා වෙසක් පුන් පොහොය ඔබ සැමරුවා වෙන්නේ ඔය අදිස්ථානයෙන් පිට වෙලා ගිහිල්ලා ඊළඟ අර්ථයේ වෙසක් පොහොය වෙනකොට මේ අදිස්ථානට අනුරූප ඒ ශක්තිය ජීවිතය තුළ ගොඩනගාගෙන තිබුණොත් පමණයි. ඉතින් ඒ නිසා එහෙමනම් දැන් අදෑසන ධර්ම දේශනාව අවසන් කරන්නට කාලේ ලං වෙලායි තියෙන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම එහෙමනම් මේ අවස්ථාවේදී හොඳින් සීයේ තබාගෙන මේ පැහැදිලි කළා වූ ධර්මතා හොඳින් එකින් එක නැවත නැවත මෙනෙහි කරලා මානසිකාර කරලා නිවෙස් වලට ගිහිල්ලා තව ටිකක් හිතන්න. තව ටිකක් හිතලා තම තමා තුළ පවතිනා වූ අකුසල ධර්ම ක්‍රමක්‍රමයෙන් ඈඩ් කරන්න, ඉවත් කරන්න. ඉවත් කරලා පළමුවෙන් සීලය ශක්තිමත් කරගන්න. සීලය ශක්තිමත් කරගන්නකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති වේවි. ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති වේවි. සංඝයා පිළිබඳ ශ්‍රද්ධාව ඇති වේවි. අන්න අංග හතරෙන් යුක්තයි කියලා තමන්ට වැටහීම ඇති වෙච්ච වෙලාවේ ඔබට බියක් සැකක් නැතුව මම සෝවාන් කියන තැනින් දැනසීමටපත් වෙන්න පුළුවන් වේවි. ඉතින් මේ ශක්තිය මේ සියලු දෙනාටම ලබන වර්ෂයේ වෙසක් පුන් පොහොය දවස වෙනකොට සෝවාන් තත්ත්වයටපත් වීමට මේ දේශනා කළ ධර්මය හේතු වේවා, වාසනාව වේවා, පාරමී වේවා ප්‍රසාද. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසතා. Ridvin.